guys, welcome back to my YouTube channel. අද අපි coffee cake එකක් හදන්න යන්න. අපි බලමු හදන විදිහ. මුලින්ම අපි ඇස්ප්‍රයිස් චීනි එකට බීට් කරගන්නවා. ඊට පස්සේ බිත්තර එක ගානේ දාගෙන බීට් කරගන්න ඕනේ. ඒකට වැනිලා තේ හැඳි දෙකක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි පිටි කොෆි මික්සර් එකයි බැටර් එකට දාගෙන මික්ස් කරගන්න ඕනේ. ළමයි පිටියකට බේකින් පවුඩර් දාලා තියෙන්නේ මෙතන. මෙතන කෝපි තේ හැඳි දෙකකට උණු වතුර මේස හැඳි දෙකක් දාගෙන තමයි කෝපි එක හදාගෙන තියෙන්නේ. ඔයාලට උණු වතුර වෙනකොට ඒ ප්‍රමාණයටම කිරි ඇඩ් කරගන්නත් පුළුවන්. ගොඩක් අය පිටි දාලා බීට් කරගන්නේ නැහැ. මම නම් බීට් කරගත්තා. මම ට්‍රේ එක කලින් හදාගෙන තිබ්බේ. මෙතන මම oven එක 180ට විනාඩි 10ක් ප්‍රී හීට් කරලා තියෙන්නේ. මට හරියටම විනාඩි 45ක් ගියා කේක් එක බේක් කරගන්න. කේක් එක පැය 3ක් විතර අපි නිවෙන්න තියාගත්තා. අපි බලමු ළමයි කොහොමද කේක් එක අයිසිං කරගන්නේ කියලා. කේක් එක මැදට අපි අයිසිං ලේයර් එකක් දාගත්තේ නෑ. ඊට පස්සේ ළමයි අපි ක්‍රම් කෝට් කරගෙන ෆ්‍රිජ් එකේ විනාඩි 10ක් විතර තියලා තමයි ආයෙ අයිසිං කරන්න පටන් ගත්තේ. වැඩි නීට් කරේ නෑ ළමයි වටේටම කැෂියු දාන නිසා. ලොකු අයිසිං ලේයර් එකක් දාගත්තෙත් නැහැ. ඊට පස්සේ ඩාර්ක් චොකලට් වලින් පොඩි ඩිසයින් එකක් දාගත්තා. ඔයාලා මොකද හිතන්නේ කේක් එකේ ඩිසයින් එක ගැන? ඊට පස්සේ අපි කැෂියු කපලා කේක් එක වටේටම දාගත්තා. අද තාත්තගේ බර්ත්ඩේ එක. ඉතින් යාට තමයි අපි මේ කේක් එක හැදුවේ. ඉතින් ඔයාලා කියන්න බලන්න අපි හදපු කේක් එක ලස්සනයිද කියලා. හරියට වීඩියෝ එකක් ගන්න බැරි වුණා ළමයි. ඉතින් අපි මෙහෙම තමයි අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. ඔයාලත් මේ විදිහට කොෆි කේක් එකක් හැදුවොත් මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්වනවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.